ඔන්න අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වන සිංහරාජ වැසි වනාන්තරය බලන්න. ලෝක උරුමයක් ලෙස පිළිගත් සිංහරාජයේ සුන්දරත්වය, සත්ව හා ශාක විවිධත්වය සහ එහි සැඟවුණු ස්වභාවික අසිරිය අද අපිට අත්විඳින්න පුළුවන්. ඔක්කොටම කලින් අපි යමු අද රාත්‍රියට නවාතැන් ගන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගින්ගඟ නිවහන රෙස්ට් එකට. ඉතින් මේ අපූරු සිංහරාජ චාරිකාවට අපිත් එක්ක එකතු වෙන්න. මේ තමයි The Solo Trail. දැන් වෙලාව දවල් 2:00. දැන් තමයි අද දවසේ ප්‍රධානම වැඩේ පටන් ගන්නෙ. අපි මේ යන්නේ ගින්ගඟ හරහා තියෙන කේබල් බ්‍රිජ් එක පහු කරලා කැලේ ඇතුළට. පාලමට උඩින් ඉඳන් බලද්දි ගඟත් හරිම ලස්සනයි. වටේම කොළ පාටින් වැහිලා තියෙන මේ පරිසරය දැක්කම නගරේ කලබලේ සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. සිංහරාජයට ඇතුල් වෙන්න කලින් ගයිඩ් කෙනෙක් ගන්න ඕන. ඉතින් අපිත් ගයිඩ් කෙනෙක් සෙට් කරගත්තා. ඒ වගේම අද අපිට නොමිලේම ලැබුණු ට්‍රැවල් බඩීස් දෙන්නෙක් ඉන්නවා. මේ සුනකයෝ දෙන්න අපිත් එක්ක ට්‍රේල් එකේ මුල ඉඳන්ම යනවා. බලමුකෝ අද දවසේ අපිට මොන වගේ අත්දැකීම් ලැබෙයිද කියලා. ට්‍රේල් එකේ ටික දුරක් ඇවිදගෙන ආවට පස්සේ අපිට මෙතනදී ටිකට් කවුන්ට් එක හම්බ වෙනවා. සිංහරාජයට ඇතුල් වෙන හැමෝම එන්ට්‍රි පර්මිට් එක අරගෙන යන්න ඕන. ඉතින් අපිත් මෙතනින් අවශ්‍ය ඩීටේල්ස් දීලා එන්ට්‍රි එක කන්ෆර්ම් කරගන්නවා. බලන්නකො මෙතන ඉඳන්ම කැලේ වයිබ් එක පටන් ගන්නවා වගේ. වට පිටාවම හරිම ක්වයට්, හරිම නැචරල්. නගරේ නොයිස් එකෙන් සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් වෙන ෆීලිං එකක්. මේ ට්‍රේල් එකේ තියෙන තවත් ලස්සනම දේ තමයි අපි යන මුළු පාර දිගටම වගේ වතුර පාරවල් අඩුවක් නැහැ. තැනින් තැන පොඩි වතුර පාරවල් වගේම සමහර තැන්වල ගින්ගඟේ අතු ගංගා දකින්න පුළුවන්. ඒ නිසා ට්‍රේල් එකටම එක වෙනම ජීවිතයක් දැනෙනවා. වතුරේ සද්දේ, ගල් අතරින් ගලාගෙන යන හැටි, කොළ අතරින් වැටෙන වතුර බිඳු, මේ හැම දෙයක්ම එකට එකතු වුණාම හරිම කාමින් ෆීලිං එකක් එනවා. ඇත්තටම මේක හයික් එකක් විතරක් නෙවෙයි, නේචර් එකත් එක්කම යන එක්ස්පීරියන්ස් එකක්. තියෙන්නේ ගින්ගඟට එකතු වෙන අතු ගංගා. බලන්නකො මෙතන කොච්චර ලස්සනද කියලා. සම්පූර්ණයෙන්ම ක්‍රිස්ටල් ක්ලියර් වතුර ගලාගෙන යනවා. ගල් අතරින් කොළ අතරින් හැම තැනම ජීවිතයක් වගේ ෆ්ලෝ වෙනවා. මේ දියපාර ක්‍රොස් කරලා ටිකක් ඉස්සරහට ගියාම තමයි කැකුණ එල්ල වෝටර්ෆෝල් එක තියෙන්නේ.
මෙන්න තියෙනවා අපි හොයාගෙන ආපු කැකුණ එල්ල වෝටර්ෆෝල් එක. අන්නක මේක කොච්චර ලස්සනද කියලා. අපේ ඊළඟ දියැලට තව කිලෝමීටර් 1ක් වගේ තියෙනවා. මේ වනාන්තරයේ මැදින්ම යන මේ ට්‍රේල් එකේ හැම අඩියක්ම වෙනම අත්දැකීමක්. වටේම තියෙන ඝන කැලෑව, කුරුල්ලන්ගේ සද්දේ, වතුර ගලාගෙන යන හඬ මේ හැමදේම එක්ක මේ ගමන හරිම ආසිරිමත්. ඒ වගේම අමතක කරන්න එපා සිංහරාජයේ ඇතුලේ කූඩැල්ලන් වගේම තවත් කුඩා සතුන් සර්පීන් ඉන්නවා. ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙලා යන එක හොඳයි. ඒත් හැමදේමත් එක්ක මේ වගේ විල්ඩර්නස් එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නේ ඉතාම අඩුයි. එහෙනම් මේ ලස්සන නේචර් වයිබ් එක එන්ජොයි කරගෙන අපි ටික ටික ඉස්සරහට යමු. සිංහරාජය කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන වටිනාම නිවර්තන වැසි වනාන්තරවලින් එකක්. ඒ වගේම 1988 වර්ෂයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ දකුණු බටහිර තෙත් කලාපයේ පිහිටලා තියෙන අතර සබරගමුව සහ දකුණු පළාත් දෙක පුරා විහිදී යනවා. මේ වනාන්තරය හෙක්ටයාර් 1000කට වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිරලා තියෙනවා. විශේෂම දේ තමයි ශ්‍රී ලංකාවටම ආවේනික ශාක, පක්ෂීන්, උරගයින්, උභයජීවීන් සහ සතුන් විශාල ප්‍රමාණයකට මේක නිවහනක් වෙලා තියෙන එක. ශ්‍රී ලංකාවේ ආවේනික පක්ෂීන්ගෙන් බොහෝ ප්‍රමාණයක් මෙහිදී දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සිංහරාජය අපේ රටේ වැදගත් ජලපෝෂක කලාපයක්. ගිංගඟ වගේ ගංගා කිහිපයක ජලමූලාශ්‍ර ආරක්ෂා වෙන්නත් මේ වනාන්තරය ලොකු දායකත්වයක් දෙනවා. ඇත්තටම සිංහරාජයට ආවම දකින්න ලැබෙන්නේ කැලාවක් විතරක් නෙවෙයි. දියඇලි, ගංගා, කුරුල්ලන්ගේ හඬ, සීතල පරිසරය සහ අද්විතීය ජෛව විවිධත්වයේ එක්ක වෙනමම ලෝකයක් වගේ තැනක්. ස්වභාව ධර්මී සැබෑ සුන්දරත්වය අත්විඳින්න
දුර්ලභ සතුන් සහ ශාක දැකගන්න, ඒ වගේම නගරයේ කලබලයෙන් මිදලා නිදහසේ හුස්ම ගන්න පුළුවන් අපූර්ව ස්ථානයක් තමයි සිංහරාජය. ඒ නිසා ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් නම් ජීවිතේ එකපාරක් හරි සිංහරාජයට එන්නම ඕන කියලා මම හිතනවා. දැන් අපි ආපහු යන ගමන් ඉන්නේ. හැබැයි ඒ වෙනම පාරකින්. ඒ පාරත් හරිම ලස්සනයි. වටේම තවත් වතුර පාරවල්, කුඩා ස්ට්‍රීම්ස්, ඒ වගේම ඝන කැලෑව මැදින් යන අත්දැකීමක්. ඒ නිසා ආපහු යන ගමනත් මේ වගේම එන්ජොයි කරන්න පුළුවන්. බලන්න, මෙතනත් පුංචි දිය ඇල්ලක් තියෙනවා. වටේම තියෙන වතුර පාරවල්, ඝන කැලෑව, කුරුල්ලන්ගේ සද්දේ, මේ හැම දෙයක්ත් එක්ක මේ ගමන හරිම අමතක නොවන අත්දැකීමක් වුණා. මේ ලස්සන ට්‍රේල් එකත් එන්ජොයි කරගෙන අපි ටික එක්සිට් එකට යමු. අද සම්පූර්ණ ට්‍රේල් එකම කිලෝමීටර් 4ක් වගේ. පැය 4ක් වගේ කාලයක් අපි මේ කැලෑව ඇතුළේම ගත කළා. ඇත්තටම මේක හයික් එකක් නෙවෙයි. සම්පූර්ණ නීචර් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අද අපේ සිංහරාජ ගමනක් මෙතනින් අවසන් වෙනවා. අපි ආයත් වෙනම ගමනාන්තයකින් හම්බෙමු. මේ ද සෝලෝ ට්‍රේල්.